සුපින්බර දවසක් ඔබ හැමදෙනාටම. එදවස මිහිඳු මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙසිරිලකට හිමි වූ මාහැගේ බුදු සසුන මෙතරම් කල් සාතු ජනසිත් නිවා සනසවමින් පැවතුනේ මහා තෙරවරුන්ගේ මහා කැපවීම නිසයි. එසේම මෙසිරිලක අසිරිමත් වුණේ ඒ මහා යතිවරුන්ගේ නොසැලෙන ගුණය නිසයි. අතපත් සැපත විපතටපත් ජනයා නිසා අත්හැර දමා රටදෑ සමය රකින්නටම සිය ජීවිතේ පූජා කළ එබඳු මහා තෙර පරපුරේ වත්මන් සංඝ පීතෘවරයාණන් වහන්සේ අද උදෑසන අප අතරින් සමුගත්සේක. පුරා දශක ගණනාවක් සිය විචිත්‍ර ධර්ම කතිකත්වයෙන් ලෝ සතසිත නිවා සැනසූ රටදෑ සමය හමුවේ නැගුණු අභියෝග ඉදිරියේ අදීනව අභිහිතව නායකත්වය දුන් අතිපූජ්‍ය මාතුළුවාවේ සෝභිත නාහිමියනි, ප්‍රාර්ථනීය බෝධියකින් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඉකුත් දිනක සිරස FM වෙත වැඩම කොට උන්වහන්සේ දෙසූ මනරම් දම් දෙසුමක් අද දම්සක් නදින් ඔබට තිළින කරන්නේ ඒ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට කරන නමස්කාරයක් ලෙසිනි. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् शृण्वन्तु सग्मुखेदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සනාථා භික්ඛවේ විහෙරති මා අනාථා දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. දසයිමේ භික්ඛවේ නාථ කරණ ධම්මාති. කාරුණික පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් ධර්ම දේශනා කළා. බුදුරජාණන් වහන්සේට අපි කියනවා මහා කාරුණික කියලා. උන්වහන්සේ තරම් ලෝක සත්වයන් කෙරෙහි කරුණාව දක්වපු තවත් මිනිසෙක් පිළිබඳව අපට හිතා ගන්න බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට කියනවා අනාථනාථ කියලා. අනාථ වූවන්ට පිහිට වෙන අයගෙන් බුදුරජාණන් වහන්සේ අගතැන්පත් වෙනවා. 45 අවුරුද්දක් ධර්ම දේශනා කළේ අනාථ වූවන් සනාථ වූවන් බවට පත් කරන්නයි. බුදුරජාණන් වහන්සේ ඒ අනාථ වූවන් සඳහා අනාථ වූවන් නාථ වූවන් බවට පත් කරන්නම දේශනා කොට වදාළ එක සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ නාථ කරන සූත්‍රය. තමන් කොහොමද ජීවිතය සනාථ කරගන්නේ? පින්වතුනි,
ගිහි වේවා පැවිදි වේවා අප සෑම දෙනාටම ඕන කරන්නේ ජීවිතය සනාත කරගන්න. ජීවිතය සාර්ථක කරගන්න. අප දන්නවා මේ මිනිස් සමාජයේ ගත්තම මිනිහා කියලා කියන්නේ ජීවීන් අතර වටිනාම ජීවියා උත්තරීතර ජීවියා. ඉතින් මිනිස්සුયો තමන්ගේ ජීවිතයේ තිබෙන වටිනාකම නොදැන කොච්චර අනාථ වෙලා ඉන්නවද? ඒ අනාථ ඌවන් පිළිබඳව කතා කරනකොට සුනාමියෙන් අනාථ වෙච්ච අය ඉන්නවා. ඒ වගේම ත්‍රස්තවාදී යුද්ධය නිසා අනාථ වෙච්ච අය ඉන්නවා. ගම් වතුරෙන් අනාථ වෙනවා. සුලිසුලගෙන් අනාථ වෙනවා. නියගෙන් අනාථ වෙනවා. වසංගත රෝගවලින් අනාථ වෙනවා. ඒත් මේ කතා කරන්නේ එහෙම අනාථ වෙච්ච අය ගැන නෙවෙයි. ජීවිතේ වැරදි ගමන් මඟ නිසා තමා විසින්ම තමන්ව අනාථ කරගත්ත අය. එබඳු අනාථයන් දවසින් දවසම වැඩි වෙනවා මේ සමාජය තුළ. අන්න ඒ නිසා මනුස්ස ජීවිතේ හරි වටිනවා. ඒ ජීවිතේ අසමත් පුජ්‍යලයක් වෙන්න එපා. ජීවිතේ සමත් පුජ්‍යලයක් වෙන්න. ජීවිතය සනාථ කරගන්න. අනාථයෙක් වෙන්න එපා. බුදුහාමුදුරුවෝ දවසක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සනාථා භික්ඛවේ භවත. මහණෙනි ජීවිතය සනාථ කරගන්න. මා අනාථා. ඔබ වහන්සේලා අනාථයෝ වෙන්න එපා. එදා මේ දේශනාව කළේ භික්ෂූන් වහන්සේලාට උනත් මේක ඕනෑම මිනිසෙකුට ආගම් ජාති සියලු ભેදවලින් තොරව සෑම මිනිසෙකුටම ගැලපෙන ධර්මයක්. ජීවිතය සනාථ කරගන්නට හේතු වන කාරණා 10ක් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය දේශනා කරනවා. දසීමේ භික්ඛවේ නාථ කරන ධම්ම. මහණෙනි කරුණු 10ක් තියෙනවා ජීවිතය සනාථ කරගන්න හේතු වන. එයින් පළවෙනි දේ තමයි සීලවා හෝති සිල්වත් බව. පින්වතුනි අපට පේනවා ධර්මයේ බුදුහාමුදුරුවෝ සෑම කටයුත්තක්ම ආරම්භ කරන්න දේශනා කළේ සිල්වත් බව. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. පළමුවෙන්ම අපි සීලයක පිහිටා ඉන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා. සීලෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට. ඉතින් අදත් අපි දන්නවා අපි ඕනෙම වැඩක් පටන් ගන්නකොට දැන් කෙනෙක් පැවිදි කරනකොට ඒ පැවිද්ද ලබන්නේ සාමණේර දස සීලේ පිහිටවල පැවිදි වෙනවා. ඒ වගේම බෞද්ධයෝ දානයක් දුන්නත් ධර්ම දේශනාවක් කළත්
මොන වැඩක් පටන් ගත්තත් පටන් ගන්නේ පන්සිල් සමාදන් වෙලා. පුරපසළොස්වක පොහොය දවසට අපි දවස පටන් ගන්නේ අටසිල් සමාදන් වෙලා දසසිල් සමාදන් වෙලා. සමහර කෙනෙක් පංචශීලයේ පමණක් නෙවෙයි ආජීව අෂ්ටමක සීලේ. ආජීව අෂ්ටමක සීලේ. ජීවිතේ පුරාම ආරක්ෂා කරන සිල්පද 8ක් තියෙනවා. ඒ නිසා සීලයට තියෙන්නේ ප්‍රධාන තැනක් ජීවිතය හදාගන්න. සිල්වත් වෙන්න. අපි දන්නවා පැවිදි වෙනවා කියලා කියන්නේ ගිහි ජීවිතේ සියලු බැඳීම් අවසන් කරලා මේ ශාසනයට ඇතුළු වෙන්න. බොහෝ දේවල් අතහැර දාන්න. ගිහි ජීවිතේ තියෙන සාමණේර සීලය, සමහර දස සීලය 20 වයස් පිරුණාට පස්සේ උපසම්පදා සීලය වඩා සිල්වත් වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ ජීවිතේ වටිනාකම සිල්වත් වෙච්ච තරමටයි. බුදුහාමුදුරු වදාලා මේ ලෝකෙ තිබෙන විවිධාකාර සුවඳ වර්ග වලින් ඊටම වටිනාම සුවඳ තමයි සිල් සුවඳ. සීල ගන්ධෝ අනුත්තරෝ. ඒ වගේම මේ සංසාර ගමනේ අපිට දිව්‍ය මානුෂික ආදී සම්පත් ලබන්නට නිවන් දකින්න පෙර ඒ පාර පිරිසිදු කරගන්නට සීලං සග්ගස්ස සෝපානං ස්වර්ගයට යන ඉනිමග සීලයේ හැටියට බුදුහාමුදුරු වදාළා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා සියල් හැරදා ලබාගත් පැවිද්දේ වටිනාම දේ තාමත්ම සිල්වත් වූ ජීවිතයක් ගත කරන්න. අප දන්නවා අද පුංචි දරුවෙක් මහාන කළත් ඒ පැවිදි කළ වෙලාවෙම එතෙක් කාලය අප දනගසා වැන්ද අම්මා තාත්තා අපට දන ගහලා වදිනවා. ඒ වගේම අපෙන් කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ පෙරවන සිවුරු ටික අපට අරගෙන පූජා කරනවා. අමාරුකම් නැති බැරිකම් කොච්චර තිබුණත් තමන් කනවට වඩා හොඳට හාමුදුරුවන්ට දාන ටික දෙනවා. ඒ වගේම දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වියදම් කරලා පන්සල හදලා දෙනවා. ලෙඩ වුණාම අපට බේත් ටික දෙනවා. බේත් ටික හදලා දෙනවා. අපිව රැක බලා ගන්න. හොඳම දේ අපට දෙනවා. අපෙන් කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපෙන් ලාභ අපේක්ෂාවක් නැහැ. මේ සියලු සංග්‍රහ ලැබෙන්නේ ඇයි? අපි දායකවරු කල්පනා කරනවා අපේ හාමුදුරුවෝ අපට වඩා සිල්වත්. නැතිනම් මේ කාලේ රජ කෙනෙක් ගෙදරට ආවත් අපි ලෑස්ති නැහැ ඒගොල්ලන්ගේ දෙපා උඩට. අද මහාන වෙච්ච 7 අවුරුදු පුංචි නමක් ගෙදරට වැඩියොත් නෙළුම් මලක් වගේ දෙපා අත ගාලා හොදන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ
අපේ සිල්වත් කමටයි දායකයෝ පහදී. ඒ හැම පැත්තකින්ම පේන්න ඕනේ. කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ත සංවරෝ. කයෙන් සංවර වෙන්න ඕන. ඒ වගේම වචනයෙන් සංවර වෙන්න ඕන. සිතෙන් සංවර වෙන්න ඕනේ. හැම වෙලේම හාමුදුරුවෝ සිල්වත් බවින් ගුණවත් බවින් ගිහියන්ට වඩා ඉහළින් ඉන්න ඕනේ. ඒ හාමුදුරුවෝ. ඒ වගේම ගිහි පින්වතුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කළේ ගිහියන්ට ඉතාම පහසුවෙන් රකින්න පුළුවන් සීලයක්. ඒ පංචශීල ප්‍රතිපදා ඇත්තටම මේක මේ බෞද්ධයෝ කියලා අපිට වෙන් කරගන්න ඕනේ නෑ. මේ පංචශීල ප්‍රතිපදාව ශීලාචාර සෑම මිනිස්සෙකුටම ගැලපෙන. සීල කියන වචනයම තේරුම ශීලාචාර කියන එකනේ. හැදිච්ච කියන එකනේ. ශීලාචාර මිනිස්සෙ. හැදිච්ච මිනිස්සෙ. ඒ සිල්වත්කම අපේ ජීවිතය සුවපත් කරනවා. බලන්න. එදා අපේ රටට නමක් තිබුණා ධර්මද්වීපය කියලා. ඒ ධර්මද්වීපය කියන නම ඇති වුණේම මේ රටේ මිනිස්සු පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කළ නිසායි. බලන්න. ඔබටම දැනෙනවා ඇති මේ ප්‍රතිපදාවේ තිබෙන වටිනකම හිතුවොත් කල්පනා කරන්න. පානාති පාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකීම. බලන්න. බුදුහාමුදුරු වදාළේ අත්තානං උපමං කତ୍වා නහනීය නඝාතේ. තමන් උපමා කරගෙන හැම වෙලාවෙම කටයුතු කරන්න. මම මගේ ජීවිතේට ආදරේ. මට හිංසා පීඩා කරනවට මම කැමති නෑ. මට ගහනවට මම කැමති නෑ. මම මරනවට මම කැමති නෑ. මේක සතාට නොතේරෙන්න පුළුවන්. කපුටෙක් කූඩුවකින් ඇදගත්ත පුංචි ලේම් පැටියෙක් උච්චී ගාලා කෑ ගහද්දි කනවා. ඒ වගේම සිංහෙක් අහිංසක මුවෙක් පසුපස එලවලා පණ බයෙන් දුවනවා. පිරලාගෙන කෑ ගහද්දි මරාගෙන කනවා. උතිරිසන. බල්ලෙක් එහෙම කරනවා. උතිරිසන. ඒ දියුණු මනසක් ඇති අපට ඊට වඩා වැටහෙන්න ඕනේ මම මගේ ජීවිතයට යම් තාක් ආදරේද මාමින් සියලු සත්තු තමන්ගේ ජීවිතයට ආදරේ. සබ්බේත සති දණ්ඩස් සබේ භායන්ති මච්චුනෝ. සියල්ලෝම මරණයට බයයි. දඩුවමට බයයි. සෑම වෙලාවෙම තමන් උපමා කරගෙන සත්ව ඝාතනයෙන් හිංසාවෙන් වළකින්න. එදා අපේ රටේ පින්වතුනි
සමහර රජවරු මා ඝාත ආඥා පැනෙව්වා. මේ රටේ සත්ව ඝාතනයේ තහන. ඒනොත් අපේ සිත වඩාත්ම යොමු වුණේ ගව ඝාතනයේ. පින්නතුනි ගවයා කියලා කියන්නේ සම්පතක්. ගව සම්පත කියන්නේ බුදුහාඳුරු වදාලේ නත්ථි ගෝ සමිතං දනං. ගවයා තරම් වටිනා සම්පතක් තවත් මිනිස්සයාට නැහැ. අපිට කිරි ටික දෙනවා. මී කිරි ටික දෙනවා. ගිතෙල් දෙනවා. වෙඬරු දෙනවා. ඒ වගේම අපිට පෝර ටික දෙනවා. කුඹුර හාලා දෙනවා. මඩෝල දෙනවා. ගුවන් ටික පාගලා දෙනවා. අපේ බඩු ටික කරත්තේ බැඳම ඇදගෙන යනවා. ඔය කඳු කර පළාත්වල අනේ බර පැටවුවම ගෝණි දෙක පිට උඩ දාගෙන ගෝණි දෙක කඳු ඇදලා දෙනවා. මොනතරම් සේවයක් අපට කරන සතෙක්ද ගන්නේ? රැයක් දහවලක් නෑ. මේ තරම් සේවය කරන සතා කොහොමද අපි මරාගෙන කන්නේ? කිරි ටික බීලා කොහොමද මරාගෙන කන්නේ? ඒක මිනිස්සෙකුට කරන්න පුළුවන් දෙයක්. බලන්න ඇත්තටම වැඩි කලක් නෙවෙයි අපි පුංචි කාලේ. එක මිනිස්සෙක් හිටියා. මිනිස්සයා කරත්තකාරී. උදේ ඉඳලා කරත්තෙන් බඩු අදිනවා. තනියම හිටියේ. හැන්දෑවට දොරට ගිහිල්ලා ඉස්සෙල්ලා ගුණා නාවන හොඳ සමංගාර හොඳට නාවනවා. එයත් නානවා. හැන්දෑවට හරක දක්කගෙන ඇවිල්ලා පොඩි මඩුවක් තිබුණේ මිනිස්සයාට. හරක මඩුවේ බැඳලා උගේ බකීට් දානවා පිටු උණක් උන දීලා. මිනිහත් ඒකේ බూరు ඇඳක් තියෙනවා. ඒ බూరు ඇඳ ඇදගෙන මිනිහත් සුරුට්ටුව පතුලෙන් නිදා ගන්නවා. ඉතින් හරක පිටු කනගා මිනිහගේ මුණු දිහා බලනවා. ඉතින් ගොම්මන් වෙලාවේ මිනිහා හරකත් එක්ක කතා කරනවා. ඈ පුතේ උඹට අද හරි අමාරුයි නේද? උඹ අද හරියට වැඩ කළානේ. හරි මහන්සි නේද? මටත් මහන්සි බං. අපි දැන් හිට නිවාඩු ගමු. උතලු හොලු. ඒ තරමටම සමීපයි. අනිත් එක කතා කරන්නේ පුතේ කියලා. ඉස්සර අපි පොඩි කාරුණත් මේ හරකට කියන්නේ පුතේ කියලා. ගෙදර බල්ලට කියන්නේ පුතේ මෙහෙ එන්නකෝ. ඒ තරම දැඩි කරුණාවක් සතුන් කෙරෙහි දැන්. ඒ තරමට. ඉතින් මේ මිනිසා මිනිසුන් කෙරෙහි කරුණාව දක්වන්න. මේ මුළු ලෝකෙම බැඳිලා තියෙන්නේ මයි ආදරේ. ආදරේ නැති වුණාම ලෝකෙ ගිනි ගන්න. අපි මිනිස්සුන්ට ආදරේ කරන්න. හදවතින්. ඒ වගේම අපට විතරක් මේ ලෝකෙ තනියෙන් ජීවත් වෙන්න බෑ. සත්තු අපට කොච්චර උදව් කරනවා. අපි නොහිතුවට බලන්න මේ මහ පොළොවේ ඉන්න ගැඩවිලා පුවර පැක්ටරියක් අපිට නොපෙනෙන අපේ පොළොව සරු කරනවා. ඒ වගේ මයිනා, දෙමලිච්චා, පොල්කිච්චා, කපුටා, කබරගොයා ඔය සියල්ලෝම තලගොයා කියන තලගොයා කිය ගොයා කිය ගොයියා කියලා කියන්නේ. තලගොයියා. ඒ අය මේ ස්වභාව ධර්ම පාලනය කරනවා. ස්වභාව ධර්ම පාලනය කරනවා. එයාගේ සහයෝගී අපට ඕන කරනවා. ඉතින් ඔය විල්වල රැට බුදු වතුරු බහිනවා. අපි ගම්වල ඒ කාලේ වතුරු බැඳ වතුරු පිරෙනවා බණ්ඩි ගොයමට. ඉලින් මාළු ඉන්නවනේ. මාළු අර කොහොම කුමි වල්ලගෙන කනවා. අපිට කුමි රස ගහන්න ඕනේ නැහැ.
ඒ මාළු අර කුමි ටික අල්ලගෙන කනවා. මයින කරන්නේ නැති වැඩි. තලගොයා කරන්නේ නැති වැඩි. කුරුළු කරන්නේ නැති. කොකා කරන්නේ නැති වැඩි. මේ අය කෘෂි ජීවිතයට හරි සම්බන්ධයි. අපි කෘමිනාශක ගහලා ඔක්කොම මාළු වද කළා. දැන් අපේ බෙල්වල හිටිය හාන්දයෝ, දණ්ඩියෝ, හුංගු, මගුරු, අංකුට්ටු, කාවයියු, කානයෝ මොකෙක්වත් නැහැ. දැන් කෘමිනාශක ගහන්න ඕනේ වෙන. ඒ නිසා මේ ස්වභාව ධර්මයේ සමතුලිතතාවය අපි රැකෙන්න ඕනේ. සතු ඉන්න ඕනේ අපි. ලෝකේ ලස්සන කරන්නේ. ඉතින් උණුත් පොඩ්ඩක් කනවා තමයි. අපි බී කරලා දෙකක් කනවා. ඒත් දැන් බලන්න අලි උන්ගේ වාසස්ථාන අපි උදුරගත්තා. ඒ වාසස්ථාන උදුරගත් උන් ඉන්නේ කොහෙද එතකොට? උන් ගාටේ. දැන් අපි දිගොල්ල මහා ගැටුමක්. අපි දිගොල්ලට මහා ගැටුමක්. ඉතින් ඒ නිසා මේ ස්වභාව ධර්මයේ සමතුලිතතාවයක් රැකෙන්න ඕනේ. මිනිසාට ආදරය කරන්න ඕනේ. මිනිස් වර්ගයාට. අද දවසකට සිද්ධ වෙන මිනිමරුම් කන්දරා. මිනිස්සු හරි බයයි මිනිස්සුන්ට. ඉතින් එහෙම වෙන්නේ අර මිනිස්සු ළඟ මනුස්සකම නැති වීම නිසා. මානව දයාව නැතිවීම නිසා. ඇත්තටම මේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියම තියෙනවා. ලෝකේ කාටවත් අයිතියක් නැහැ තව කෙනෙකුට හිංසා කරන්න. ඒක ප්‍රඥප්තියක්. බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600කට පෙර ඒක ප්‍රතිපදාවක් හැටියට අපට දුන්නා. අද ලොකුවට මානව අයිතිවාසිකම් කතා මේ බුදුහාඳුරු මානව අයිතිවාසිකම් වලට වඩා එහාට ගියා. සියලු සත්ත්වයෝ මිනිසාට විතරක් නෙවෙයි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. එතකොට මානව අයිතිවාසිකම් ඉක්මවා ගිය ධර්මයක් බුදුහාරු වදා. මේක මිනිසාට බියෙන් ජීවත් වීමේ අවාසනාව නැති කරලා අපාතර සුහදත්වය ඇති වෙන්න. හරි වටිනවා. අද බලන්න කොච්චර අනාථ වෙනවද කියලා. මිනිමරුවත් අනාථයි. අහු වෙනකන් හොඳයි. අහුනට අනාථයි. දැන් අපි ගත්තොත් එහෙම හිරගෙදර. ඒක ඉන්නවා එල්ලුම් ගහට නියම වෙච්චයි. මිනි මරලා එල්ලුම් ගහට නියම වෙච්චයි. එයාට වෙනම හිරමැදිය. සාරතාප වැදලා උඩින් ජනේලයක් තියෙනවා. වටපිටාවක් පේන්නේ නැහැ. කන්න එළියට ගන්නවා, කන්න දෙනවා. ආයෙ අතුරු දානවා, සිමිති බැම්මක් දෙන්න නිදා ගන්න. මුළු පැය 24 මේකේ. සමහර අවුරුදු 15 20 තාම ඇතුළේ ඉන්නවා ඒක ඇතුලේ. දැන් බලන්න මට පුළුවන් ද මේ කාමරයට වෙලා කවුරුවක්වත් නැතුව පොත බලන්නලා පුළුවන්. නැත්නම් මට පුළුවන් ද මේක ඇතුලේ දවසක්. අර මිනි මරුවෝ ඉල්ලුම් ගහට නියම වෙලා අර කැතුලේ මොහොතක් පාසා මැරෙනවා. මොහොතක් පාසා මැරෙනවා. අනාථයි. තමා විසින්ම තමන්ගේ ජීවිතේ මෙලව අනාථ කරේ. එයා අනාථට තවත් එයා අනාථ කරනවා. දරු පවුලක් අනාථ කරනවා. විනාශයක් කරනවා. ඒ නිසා මේ තමා විසින් අනාථ වෙනවා. ප්‍රාණඝාතයෙන් අනුන්ට වද හිංසා කිරීම. ඒකයි වලකින්න කිව්වේ. අනාථ වෙන්න එපා. එහෙම අනාථ වෙන්න එපා. අදින්නා දානා පටිවිරතෝ හෝති. මම හොරකමින් වලකිනවා. හොරකමක් නැති මිනිසෙක් කවදාවත් අනාථ වෙන්නේ නැහැ. බලන්න. අද මේ කෙරෙන හොරකම් වලින් කොච්චර මිනිස්සු අනාථ වෙනවා කියලා. අනිස්ක මිනිස්සු. ඒ වගේම රජයේ දේවල් හරියට හොරා කරනවා. මහරෝහල් වල දෙපාර්තමේන්තු වල කෝටි ගණන් හොරා කරනවා. එහෙම හොරකම් කළාම රට අනාථ වෙනවා.
රට හිඟමනට වැටෙනවා. ඒ වගේම හොරකමක් කළා අහුවෙච්ච දාට මොන තරම් වද හිංසාවලට භාජන වෙලා ඔය පේන්නේ නැත දවස් ගානේ කටුනායක ගුවන් තොටුපළේ අහුවෙන හොරු පත්තරන් අරගෙන යනවා හෙරොයින් අරගෙන යනවා බඩු හොරින් ගේනවා අහුවෙච්චලට ඔක්කොම අවසානයි. නිසා මේ සමාජයේ විශිෂ්ට ගුණයක් අපි අතර මේ හොරකම තියෙන්න බෑ. මිනිස්සු අතර අනාථ වෙනවා දෙගොල්ලෝ. ඒ වගේම කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මම කාම සම්පත් වැරදි විදියට මුක්ති විඳීමෙන් වළකිනවා. කාමේසු මිච්ඡාචාර මම වළකිනවා. අද අපි දන්නවා මේ මුළු ලෝකෙම බරපතල විනාශයකට ගොදුරු වෙලා තියෙනවා. ඒඩ්ස් වගේ භයානක රෝගවලින්. අප්‍රිකානු රටවල් 75%ක්. තායිලන්තේ ඒ රෝගීන් ඉන්නවනේ. ඒක කවුරුත් බාරගන්නේ නැහැ. බයයි. ඒ තායිලන්තේ පන්සල් තියෙනවා. මේ ලෙඩ නවත්ත ගන්න පන්සල්. ඒ හාමුදුරුවෝ සමාජ සේවයක් වශයෙන් කරනවා. ඒවට ගියාම පේනවා අයියෝ තරුණයන්ගේ හැටි ඇස් දිලිලා කබ කබුළු වැක්කිරෙනවා ඇට සැකිලි වගේ කෙට්ටු වෙලා. එවිද කියා ගන්න බෑ. එවිදින ඇට සැකිලි. මොන දුකක්ද විඳින්නේ මිනිස්සු. තමන්ට තමන් පාලනය කරගන්න බැරි කම. ඒ වගේම මේ නිසා කඩා වැටෙන පෞල් ජීවිත. දැන් මේ වගේ අනාථ වෙච්ච අය මේ වැරදි ජීවන රටාව නිසා ලක්ෂ ගානක් කෝටි ගානක් ඒ නිසා ඒඩ්ස් වලට ප්‍රතිකාරයක් නැහැ තාම. හැබැයි ප්‍රතිකාරයක් තියෙනවා. ඒකට ප්‍රතිකාරය නියම කළේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ බේත නියම කළා කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මේකෙන් වැළකුණොත් ඔබට කවදාවත් මේ දෙක හැදෙන්නේ. මේක තමයි බේත. මේ බේත බුදුහාමුදුරුවෝ නියම කළා. ඔබ අනාථ වෙන්නේ නැහැ. අනාථ වෙනවා කියන්නේ මුළු සමාජයක් පිළිකුල් කරන. දැන් බලන්න පිරිමින්ටත් වඩා කාන්තාවෝ මිනිසා අනාථ වෙනවා. කාන්තාවෝ අනාථ වෙනවා. දරුවෝ හම්බ වෙනවා. සමාජයේ පිළිකුලට භාජන වෙනවා. ඒ උපදින දරුවෝත් අනාථයි. මුළු සමාජයක්ම අනාථ වෙනවා. ඉතින් ලංකාවේ ශීඝ්‍රයෙන් බලාපොරොත්තු වැඩි වෙනවා. කුඩා ළමයි ළමා වියේදීම අනාථ භාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ සිල්වත් වෙන්න. ඔබ සිල්වත් නම් ඔබ කවදාවත් අනාථ වෙන්නේ නැහැ. බොරුකාරය මුසාවාදා පටිවිරතෝ හෝති. මම බොරු කිව්වොත් මම අනාථ වෙනවා. මම පිළිකුල් වෙනවා. අයින් කරනවා සමාජය. සත්‍යවාදීෙක් වෙන්න ඕන. ඒ වගේම සුරා මේරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ. මම මත් පෙන් වලින් වලකිනවා. ඇයි? මම අනාථ වෙන නිසා. දැන් මේ ලැබෙන වස්තුන් වෙනිදා ලෝක අමද්දපදීනි. මුළු ලෝකෙම මේ ගැන කතා කරනවා ඉදාට. ඇයි? මුළු ලෝකෙම අනාථ කරන පළවෙනි සතුරෙක් මත්පැන් මත්කුඩු. සිගරට්. දුම් වැටි. ලෝකයක් අනාථ කරන. ඒ අනාථ වෙන්නේ එක පැත්තකින් රෝගාණං ආයතනං සිරෝසිස් වගේ ප්‍රපතල රෝග හැදෙනවා කවදාවත් සුව කරන්නේ නැහැ. විඳවල මැරෙනවා. විවාහක බිරිඳ අනාථ වෙනවා. ඒ තිරිසන් පියාගෙන් දරුවෝ අනාථ වෙනවා. ඒ නිසා ස්වයං පාලනයක් තමන් ඇති කරගන්න. මම අනාථ වෙන්නේ නැහැ. මට පේන්න ඕන මත්පැන් බිව්වොත් මම අනාථ වෙනවා. කුඩු බිව්වොත් මම අනාථ වෙනවා. පෙති බිව්වොත් මම අනාථ වෙනවා. ඒක මමම කල්පනා කරලා
මම මේන් වලකිනවා මගේ ජීවිතේ මට සාර්ථක කරගන්න. මේක පංච ප්‍රතිපදාව. මේක මන්ත්‍රයක් නෙමෙයි. ඒ වගේම බුදුහාරු වදාලා බෞසුතෝ හෝති. මහණෙනි ජීවිතය සනාත කරගන්නට නම් හොන්ටට ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්න. ඉගෙන ගන්න. උගතේ මනා ශිල්පේමයි මතු රැකෙන. ඒ නිසා ආදරණීය දරුවනේ ආයිත් ළමාවියක් අපට එන්නේ නැහැ. මේ ළමාවිය රත්තරන් කාලේ ඉගෙන ගන්නට මහන්සි වෙන්න. විශේෂයෙන් හාමුදුරුවන්ටත් එක්කයි බුදුහාමුදුරුවෝ වදා මහණෙනි බෞසුතෝ හෝති හොන්ටට ඇසූ පිරූ ඇති භික්ෂුව වෙන්න ඕන මුළු ලෝකේටම බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය ගෙනියන්න ධර්මඥානි ලබන්න ඕන අනිකුත් ආගම ගැන ඉගෙන ගන්න ඕන විවිධ භාෂාවන් ඉගෙන ගන්න ඕනේ ඒ වගේ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වුණොත් මුළු ලෝකේටම අපිට හාමුදුරු කල්පනා කළොත් ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කෙනෙක් වෙන්න. වල්පල රාහුල හාමුදුරුවෝ කෙනෙක් වෙන්න. ඒ වගේ මහා වෙලිවිටිය සෝරතනායක හාමුදුරුවෝ කෙනෙක් වෙන්න. ඒ වගේ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වුණොත් කවදාවත් අපි අනාථ වෙන්නේ නැහැ. බහුසුතෝ හෝති. ඒ වගේම කල්යාණ මිත්‍රෝ හෝති. අපි වැඩි හරියක් අනාථ වෙන්නේ මේ යාළුවන්ගේ පාප මිත්‍රයන්ගෙන් තමයි ගාක් ඔය කුඩු බොන්න සූදුවට දුරාචාර වලට යන්නෙම පෙළඹෙන්නෙම නරක යාළුවෝ නිසා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න නරක යාළුවොත් එක්ක ආශ්‍රය කළොත් මම විනාසයි. කල්යාණ මිත්‍රෝ හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න. මට විපත්තියක් කරදරයක් කියන්න කෙනෙක් මට ඕනේ. උපදේශකෙක් මට ඕන. කල්යාණ මිත්‍රෝ හොති. සුවච්චෝ කියලා කියන්නේ මගේ වැරදි මට පේන්නේ නැහැ. මගේ අඩු මට පේන්නේ. ඔබට පේනවා. මගේ අම්මට තාත්තට පේනවා. ඒ නිසා හොඳට කන් දෙන්න. එහෙනම් කන් දෙන්න. වරදක් පෙන්ලා දුන්නාම හිතන්නවට මැණිකක් පෙන්නවා වගේ කියලා. දෙවට කන් දීලා අඩුපාඩුකම් හදා ගන්න ඕන. අඩුපාඩුකම් හදාගත්තොත් කවදාවත් අනාථ වෙන්නේ නැහැ. සබ්‍රහ්මචාරීණං උච්චාවචානි අපි මේ ලෝක තනියෙන් ජීවත් වෙන අය නෙවෙයි. පිරිසක් සමග ජීවත් වෙන අය. ඒ නිසා ඒක කලාවක්. පිරිසක් අතර ජීවත් වෙන්නේ කොහොමද කියන කලාව අපි කවුරුත් ඉගෙන ගන්න ඕනේ. ඒක හරි වැදගත් දෙයක්. කාර්යාලය වෙන්න පුළුවන්, පාසලේදී වෙන්න පුළුවන්. ඕනෑම තැනක අපි ජීවත් වීමේ කලාව ඉගෙන ගන්න ඕනේ. සම්බ්‍රහ්මචාරී උච්චාවචාන. ධම්මකාමෝ හෝති. ඒ වගේම බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් අපට ධර්ම දේශනා කළා. අපේ මෙලව යහපතත් අපේ පරලොව යහපතත් සලසාලන්නට. අපිට පින්පව් කියා දෙන්න. අපිට හොඳ නරක කියා දෙන්න. ජීවිතේ වටිනකම අවබෝධ කරගලා අපි තුන් මිනිස්සු කරන්නේ. ඒ නිසා මේ බුදුහාමුදුරු වදාළ ධර්මය භක්තිවාදයක් නෙවෙයි. මේක මේ පුද පූජා ගොඩකට යට කරන්න එපා. ඒක ප්‍රතිපත්ති මාර්ගය. ඒ ප්‍රතිපත්ති ටික ආරක්ෂා අහන්න බෑ. ඒවා ඔබේ ජීවිතේ හැම පැත්තකම දකින්න ඕන. ධම්මකාමෝ ධර්මයටම කැමතිවත් අධර්මයට ලං වෙන්න එපා. ආරද්ධ විරියෝ හෝති. ඒ වගේම වීරියෙන් වැඩ කරන්න. වීරියෙන් වැඩ කරන මිනිස්සු කවදාවත් අනාථ වෙන්නේ නැහැ. මම ඊළඟ පත්‍රයක් කිව්වා ඒකේ තියෙනවා සිරිමෙන් ගොඩගේ මහත්තයා. ඒ මහත්තයා ජීවිත කතාව කියනවා. යුද්ධ කාලේ උපන්නේ ඒ තාත් අඬගොවි ඒ කාලේ වපුරුපුවත් ආණ්ඩුව ගත්තා. අන්න හමුදාවට කන්න දෙන්න කියලා. ඉතින් අපි බජිරි කෑවා. මේ ඔය කොළ ජාත්තම්බගෙන කෑවා. මඤ්ඤොක්ක කොළ කෑවා. ඉතින් ඔහොම ඉඳලා මම ගෙදරින් පැනලා ගියා. ගිහිල්ලා කඩේක වැඩ කළා. රුපියල් 5ක් මට පඩි හම්බ වුණා. ඊට පස්සේ ධර්මඩුවකම වැඩ කළා. ඔක දිගටම කියාගෙන එනවා. ඊට පස්සේ තමයි මේ අච්චුකාන්තෝ දුවකට ගියා. අකුරු යමුනවා. ඉතින් තව අච්චුකාන්තෝ දුවකට ගියා. කොහොම කියලා අද තමයි මම යාපු ගමන් මාර්ගය තුල තියෙනවා මම ඊට පස්සේ මම පොත් බඳින්න පටන් ගත්තා.
විඩියෝ දෙපිරියම ගිහින් පන්සල් ගානේ යනවා ගිහිල්ලා අහන පොත් බඳින්න තියෙනවා කියලා. ඉතින් මට ආනන්දමයිති නායක හාමුදුරුවෝ කාලවත් වැඩ කරන්න උන ඔයාව පොත් බඳින්න පටන් ගන්න කියලා. මට නායක හාමුදුරුවෝ මැෂින් එකක් තරම් දුන්නා. ආනන්දමයිති නායක හාමුදුරුවෝ. ඊපස්සේ මම පොඩි කඩ කෑල්ලක් අරගෙන මේ බංගලොත් වෙච්ච කඩ කෑල්ලක් තිබුණ මට දාන්නේ. ඒක මම දැම්ම පොත් බඳින එකක්. මම වැඩ හොයන්න යනවා හන්දෑවට පන්සල් ගාන. ඒ පොත් බඳින්න පටන් ගත්තා. ඊළඟ පොත් ප්‍රකාශ කරන පටන් ගත්තා. මගේ අයියලා ගෙන්න ගත්තා මේ වැඩේට. දැන් බලන්න මිනිස්සු මේ දිනු වෙච්ච හැටි. ආරද්ධ විරියෝ හෝති. මේ ළමයින්ට මේක කියා දෙන්න. වීරියෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම සන්තුට්ඨු දුක් කරදර බාධා කාටක් තියෙනවා. අපි සතුටින් ඉන්න ඕන. ඒ වගේම සතිමා හෝති බොහෝම සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. පඤ්ඤමා හෝති. මෙතනට එන්නට අපි හොඳ ප්‍රඥාවක් ඕන. හොඳට පොතපත කියවලා ඉගෙන කියාගෙන හොඳ ප්‍රඥාව දියුණු කරගෙන හොඳ නරක තේරුම් අරගෙන නිවැරදි මාර්ගය තෝරගන්න ප්‍රඥාවක් වුණ කරනවා. හරි වැදගත්. මේක නිසා මෙන්න මේ කාරණා 10 බුදුහාමුදුරුවෝ අදාලා දසීමේ භික්ඛවේ නාථ කරන ධම්මා මේ 10 අනුගමනය කරනවා නම් කවදාවත් ඔබ වහන්සේලා අනාථ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා ගීතය හැම දිනාටම මේ ධර්මයේ පිහිට වේවා අනාථ වූවන් නාථයන් බවට පත් වේවා. නාථයන් වඩා නාථයන් වේවා. පෙරපිනින් ලද මනුෂ්‍ය ජීවිතයේ වසනවන්ත වේවා. මෙලොව පරලොව සැපත් කෙලවර සෑම දිනාටම සංසාර අනාථ භාවයෙන් මිදී සතර දුක අවබෝධ කරගෙන අමා මහ නිවනින් සනාත කරගන්නට ජීවිතේ හැමතෙම හේතු වාසනා වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං හැමතෙම ශාන්ත වූ නිවන් සුව ලැබේවා. ලෝ සතසිත සුව පිණිස සිය පැවිදි දිවිය පරාර්ථ චර්යාවෙහිම යෙද වූ සසුනඹරට පුන් සඳක්ම බඳ වූ මාදුළුවාවේ සෝභිත නාහිමියනි ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ පරිද්දෙන්ම ඔබ වහන්සේට නිවන්පුර රුවන් දොර ඇරේවා. සිරස FM දරු කැල මතු නොව ඒ මෙරටෙහි සමස්ත සාතු ජනයාගේම ප්‍රාර්ථනය වනු නොඅනුමානයි. උතුම් යතිවර දහම් දෙසුමකින් නිවන් මඟ පේලිවන්නට ඇවැසි දහම් රසය ලබන්නට අපි ලබන සෙනසුරාදාත් රාත්‍රී 7ට මුණ ගැසෙමු දම්සක් නද සමගින්. ඔබට සුපින් බර සතියක්.